Hello guys, welcome to my YouTube channel. යන්නේ ටවුන් එකට, අපේ ටවුන් එකට. ඒ වැඩ ටිකේම නෑ මම. වැඩ ටිකක් කියන්නේ පොඩි දෙයක්. මේ මගේ පිටිපස්සෙන් පේන බිත්තියේ මේ මට පින්තූර ටිකක් අලව ගන්න ඕනේ. පින්තූර ටිකක් ගන්න තමයි යන්නේ. මම Pinterest එකෙන් මේ ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන තියෙන්නේ මගේ යාළුවෝ ෂොප් එකට යන්නේ. එයා මට කරලා දෙන්නම් කිව්වා. මේ print out ටික අරන් දෙන්නම් කිව්වා කලර් print. ඉතින් ඒවා ඒ ටික ඒකට තමයි යන්නේ හරිෂව හම්බ වෙන්නත් ඕනි. එයාවත් හම්බෙන්න ඕනේ. මට ගන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් චූටි vlog එකක් වෙයි. මොකද එච්චර දේවල් මම දාන්න නැහැ නෙවෙයි. දාන්න වීඩියෝස් නෑ. මොකද මම වීඩියෝ කරගන්නේ මට අමතක වෙනවා ඒ දේ. හැමනිතරම අර එක වීඩියෝ කරගන්න ඕනි මේක දාන්න ඕනි කියලා ඒ වීඩියෝ කරගන්න ඕනි කියන එක අමතක වෙනවා. ඒකයි වීඩියෝස් අඩුයි. ඒක නිසා දැන් වීඩියෝ එකක් හදන්න කියලා බලනකොට රෙකෝඩ් කරගත්ත වීඩියෝස් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔහොම කියව ඉඳලා මම පාරට ගිහිල්ලා විනාඩියක්වත් මට ඉන්න බැරි වුණා බස් එක ආවා. ඒක හරි වෙලාවටම බස් එක ආවා. ඔය තියෙන බස් එකේ ඇදලා කතා කරලා වැඩක් නැහැ. ඒක ගැන නම් මම වාඩි වුණ තැන හරි නැහැ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. වාඩි වුණ තැන හරි නැහැ. මේ ඉන්නේ මගේ යාළුවා. මේ එයාගේ ෂොප් එකට තමයි ආවේ මගේ print එක ගන්න. මගේ pictures ටික ගන්න ගම එතනත් අපි පැය ගාණක් හිටියා. එතනත් පැය ගාණක් ඉඳලා ඒත් අපි හරියට මම හරියට වීඩියෝ කරගත්තේ නැහැ. ඒ දේවල් ටික මට අමතක වුණා. කියව ඉද්දි ඒ වීඩියෝ කරගන්න ඕනි කියන එක අමතක වෙලා යනවා මගේ ඔළුවේ. නිදහසේ කියව ඉන්න තමයි ඕනි. පැය ගාණක් ඉඳලා මම හර්ෂවත් හම්බෙලා තමයි ගියේ. ඒ හර්ෂෙක් ඉද්දි ගත්ත වීඩියෝ ක්ලිප්වත් නෑ. මොකද මට අමතක වෙනවා. මම ඔතන බස් එකේදී කල්පනා කර ඉන්නේ මට වතුර දීපයි කියලා කිව්වම ඒ මනුස්සයා කියන්නේ හර්ෂ. එයා මට වතුර බෝතලයක් ගෙනලා ළඟ කඩේකින් මම බොනකනුත් ඉදලා බස් එකේ ජනේලෙන් දීලා මම බොනකනුත් ඉදලා තමයි ගියේ. මට ඒක හරියට දැනුණා. ඔය අතේ දාන එකත් මට එයා තමයි අරන් දුන්නේ. එයා හොඳ ආදරණීය මිනිස්සෙක්. ඒක තමයි මම හැමනිත් ඔය යන්න කම මට කල්පනා වුණේ ඒක මට ජනේලෙන් දීලා මම බොනකනුත් ඉදලා මේ දවස්වල අහස පැහැදිලි. මොකද අර පායන නිසා වෙන්නේ නැති ඒක නිසා අහස පැහැදිලි. අහසේ ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න නම් මේ කාලේ ෂෝක් අහස දිහා බැලුවම හැබැයි බලන්න අමාරුයි. ඇස් රිදෙනවා. ඒ වුණාට හරිම ලස්සනයි. හැබැයි ගෙදර එන ගමන් බස් එකේ ලස්සනයි වගේම මේ දවස්වල ගොඩක් රස්නේ. මං කලේ ගෙදර ආපු ගමන්ම නාගන්න එක. ඔය තියෙන්නේ මං ගත්ත print. ඔන්න ඔය බිත්තිය තමයි අලවන්න ඕනේ. මං ආපු ගමන් නෑවා කියලා කිව්වනේ. මට ඕනි උනේ අර පික්චර්ස් ටික පිළිවෙලට හදාගන්න. මොකද අර වැඩියෙන් සමහර ඒවා තියෙනවා විෂන් බෝඩ් එකක් හදන ඒවා. සමහර ඒවා විෂන් බෝඩ් එකක් හදන්නත් එක්ක තමයි ගත්තේ print out. වැඩියෙන් අර සුදු පාට තියෙන්නේ එළියෙන් ඒ ටික කපාගෙන පිළිවෙල කරගන්න ඕන වුණා. ඒක තමයි ඔය කරන්නේ. පොඩ්ඩක් වෙලා ගියපු වැඩක් ඒක. ඔහොම ඉඳලා මම මේ ගෙවලගේ යාළුවෙක් ගෙදරත් ගියා මගේ මාකර් එකක් ඉල්ල ගන්න. ඒ ගිහිල්ලත් අපි මේ නෙල්ලි අච්චාරු හැදුවා. ඒ වීඩියෝස් මම පස්සේ දාන්නම්. ඒව නම් වීඩියෝ කරගත්තා මට මතක් වෙලා මං සිහියෙන්ම මතක් කරලා ඒ ටික වීඩියෝ කරගත්තා. ඔය ටික කපාගෙන ඉවර වෙලා ඔය තියෙන මම කපාගත්ත ටික පිළිවෙලට මට පුළුවන් විදිහට මම ලස්සනට ඉතින් බිත්තිය අලව ගත්තා මගේ පිකස් ටික. ඕක තමයි ෆයිනල් ලුක් එක. ඒක ඒක මාර ෆීලින් එකක්. රෑ මම පත්තු කරන කැන්ඩල්ස් එක පත්තු කරලා ඒ එළියෙන් ඒ පික්චර්ස් පේද්දි ඒක අමුතු ෆීල් එකක්.